समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता सद्धम्मश्रवणकालो अयं वदन्ता නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝච හෝති උපාසක මලංච උපාසක පතිකුට්ඨෝච කතමේහි පංච අස්සද්දෝ හෝති දුස්සීලෝ හෝති කෝතුහල මංගලිකෝ හෝති මංගලං පච්චේති නෝ කම්මං ඊතෝච බහිද්ධා දක්ඛිනේයං ගවේසති තත්තච පුබ්බකාරං කරෝති ඉමේහි කෝ භික්ඛවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝච හෝති උපාසක මලංච උපාසක පතිකුට්ඨෝච. අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සත්පුරුෂ පින්වතුනි, අද මේ පුණ්‍යවන්ත හෝරාව ඔබට උදා කරන පින් ඇති පිරිස තමයි නුගේගොඩ නාවල පාර සමන්මාවතේ පදිංචි පින්වත් අමිතා පෙරේරා මැතිණියගේ ධර්මදාන පාරමිතාවේ තවත් එක් පැයක පින්කමක්. මේ මනුෂ්‍ය ලෝකේ ඉපදෙන සත්වයෙකුට තියෙන සුන්දරම අවස්ථාව තමයි මේ ගෞතම බුද්ධ ශාසනය. ඒ ගෞතම බුද්ධ ශාසනය ලැබුණු මේ වෙලාවේ අගෝස්තු මාසේ 1 වෙනි දින තමයි අය මේ මනුලව ඉපදුනේ. අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. දිගාසිරි සම්පත් සලසා ගැනීමට මෙපින උපකාර වේවා කියන පුණ්‍යවන්ත අදිෂ්ඨානයේ ඇතිව තමයි මේ පින්කම කරන්නේ. පින්වත්නි, දැන් මේ උදා වුණේ භාග්‍යවන්ත මාසයක්. ඔයතුන්ට පුදුම හිතේ. හැමදාම මිනිස්සුන්ට මනුෂ්‍ය ලෝකේ උපදින්න බෑ. හැම කල්ලිම මනුෂ්‍ය ලෝකයක් ලැබෙන්නෙත් නෑ. අපිට තියෙන පුණ්‍යවන්තම මුණ ගැහිම තමයි ගෞතම බුද්ධ ශාසනය. දැන් මේ මාසෙන් පස්සේ උදා වෙලා තියෙන්නේ පුණ්‍යවන්ත මාසයක්. ගිහි පැවිදි කාටත් පුදුම ලෙස පින් කරන්න පුළුවන් මාසයක්. මාස 3ක්. ඒ තමයි වස්තු මාසය. ඔබ හිතන්න, මෙනෙහි කරන්න, අදිෂ්ඨාන කරන්න, මේ වස්තු මාසයේ පුරාවටම ඔබ කවදාකවත්
කෙලෙස් බලවත් කරගන්න ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ කියලා. ඒකට ඔබ වීරිය වඩන්න. මම කෙලෙස් බලවත් කරගන්නේ නැම කියලා. කෙලෙස් බලවත් වුණොත් ඔබ පරදිනවා. දැන් වෙලාවකට අපිට හිතෙනවා මේ වස්තු මාසෙ තියෙන්නේ පැවිදි අයට තමයි. ඒ නිසා විවිධ වැරදි හොයන්න ඉඩ තියෙනවා. අඩුපාඩු හොයන්න ඉඩ තියෙනවා. කාගේවත් අඩුපාඩු අපිට හදන්න බෑනේ. එයාගේ සංස්කාර තමයි එයා ගෙවන්නේ. ගිහි වේවා පැවිදි වේවා කවුරුත් වේවා. එන පින්වත් ඔබ හිතන්න මං කුමක්ද කුමන ආකාරයටද සූදානම් වෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අපට වදාරනවා මේ අංගුත්තර නිකායේ පුද්ගල වග්ගයේ උපාසක කියන කොටසේ සූත්‍ර දේශනා 10ක්. එකක් තමයි පින්වත්නි මේ සාරජ්‍ය සූත්‍රය, විසරද සූත්‍රය, නිරය සූත්‍රය, වේර සූත්‍රය, චණ්ඩාල සූත්‍රය. පීති වනිජ්ජා රාජා ගිහිසුත්ත සහ ගවේසී කියන සූත්‍ර තව තියෙනවා. හරියටම මැද සූත්‍රයේ තියෙන කාරණා 5ක් තමයි ඔයයන්ට අද කියලා දෙන්නේ. හරියටම මැද 5 වෙනි සූත්‍රය. ඔන්න මේ කාලේ ඔබ මේ කියන කොටසට ඇතුල් වෙන්න. මේ කොටස තුල ඔබ හැසිරෙන්න. මේ කොටස තුල ඔබ ජීවත් වෙන්න. එක පංච ධම්මේහි පංචේහි භික්කවේ ධම්මේ සමන්නාගත උපාසකෝ උපාසක චණ්ඩාලෝ හෝතේ. කිලුටු කෙනෙක්, අපවිත්‍ර වූ කෙනෙක්, අපිරිසුදු වෙච්ච කෙනෙක් වෙනවා කාරණා 5කින් යුක්ත වුණොත්. කාරණා කීයකින්ද? 5කින්. එක භාග්‍යවතුන් වහන්සේගේ ගැන්වීම. මොකක්ද මේ කාරණා 5කින් වෙන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ යම් ගිහි කෙනෙක් ගාව ශ්‍රද්ධාව නැත්තම්, දැන් ලෝකෙ පහර ගහන්නෙම වේගයෙන් මොකටද? ශ්‍රද්ධාවට. ඒක මේ ගොඩාක් අපේ රටේ තියෙන එකක්. මේ වර්තමානයේ කිලුටු මිනිස්සෙක් වෙනවා. නරක මිනිස්සෙක් වෙනවා. කිලුටෙක් නරක මිනිස්සෙක්. මේ කවුරුත් නෙමේ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. ශ්‍රද්ධා ධනං. ශ්‍රද්ධාව කියන්නේ ධනයක්. ශ්‍රද්ධා බලං. ශ්‍රද්ධාව කියන්නේ බලයක්. ශ්‍රද්ධා ඉන්ද්‍රියං. ශ්‍රද්ධාව කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ඔබ පිරිහිණු නැති කෙනෙක් නම්, ඔබ කිලුටු නැති කෙනෙක් නම්, ඔබ ශ්‍රද්ධාව බලවත් කරගත්ත කෙනෙක් වෙන්න ඕන. ඒ ශ්‍රද්ධාවන්ත කෙනා ළඟ තියෙන ශ්‍රේෂ්ඨත්වය මොකක්ද? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ. තථාගතයන්න් වහන්සේ, බුදුරජාණන් වහන්සේ අරහං
සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවේදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාතේ. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සරණ යන්න. ඒ නිකන් නෙවෙයි. ගුණ දැනගෙන සරණ යන ශ්‍රාවකෙක් වෙන්න. ගුණ දැනගන්න. දැනගෙන සරණ යන්න. ඒක පුදුම ශ්‍රේෂ්ඨ ගුණයක්. අහංගේ ශ්‍රාවකයා බුදුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව තියෙන්නේ දෙන මොන ආකාරයකටවත් නෙවෙයි. ආකාරවතී ශ්‍රද්ධාව තුලයි පිහිටලා ජීවත් වෙන්නේ. මෝහමූලික ශ්‍රද්ධාවක් නෙවෙයි. කවුරුවක්වත් කිව්වා කියලා බුදුහාමුදුරුවෝ සරණ ගිහිල්ලා නැහැ. ඔව් බුදුහාමුදුරුවන්ගේ ගුණ දැනගෙන බුදුහාමුදුරුවෝ සරණ ගියපු කෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨ සරණ යාමක් කිලුටෙක් වෙන්නේ නැහැ. අපිරිසුදු කෙනෙක් වෙන්නේ නැහැ. දැන් ඔබ බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේට දොස් නගන මිනිසු කිලුටුයි අපිරිසුදුයි. එහෙම දොස් නැගුවා කියලා ඔබ ගැටෙන්න යන්නත් එපා. එයා බුදුරජාණන් වහන්සේට බණිනවනේ, බුදුහාමුදුරන්ට ගරහනවනේ, බුදුරජාණන් වහන්සේට නිඳා කරනවනේ, බුදුරජාණන් වහන්සේගේ සැක කරනවනේ. ඔබ ඔහුත් එක්ක ගැටෙන්න යන්න එපා. ඔබ ඒක දැනගෙන ඔබ බලවත් වීරියක පිහිටන්න. එහෙම මිනිස්සු අතර මම කොච්චර භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු ආර්ය ශ්‍රාවකයෙක්ද? ආර්ය ශ්‍රාවකයෙක්ද? ඔහු භාග්‍යවතුන් වහන්සේ විවේචනය කරද්දි මම භාග්‍යවතුන් වහන්සේ ගුණ මෙනෙහි කරන කෙනෙක් නේ. ඔහු භාග්‍යවතුන් වහන්සේ විවේචනය කරනවා. මම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. මම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. ඔහු භාග්‍යවතුන් වහන්සේ විවේචනය කරනවා. මම භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. ඔබ ඔහු නෙවෙයි හදන්නේ. ඔබ බලවත් ලෙස භාග්‍යවතුන් වහන්සේගේ ගුණය දැනගෙන සරණ ගියපු ශ්‍රාවකයෙක් වෙනවා. ඔහු බුදුරජාණන් වහන්සේ සැක කරනකොට මම භාග්‍යවතුන් වහන්සේ සැක කවදාකවත් සැක කරන්නේ නැතුව උන්වහන්සේ පිළිබඳව පැහැදෙනවා. ඔන්න ශ්‍රාවකයාගේ ස්වභාවය. කිලුටෙක් නම් මොකද කරන්නේ? කුණු ගොඩට එකතු වෙනවා. ඔබේ ගෙදරින් කුණු විසික්කනකොට කුණු ගෙනියන ලොරියේ පටවන්නේ හැමෝගෙම ගෙවල් වල තියෙන කුණු. කවුරුත් කුණු ටැට්ටරේට නැගලා කුණු තෝරන්නේ නැහැ. හැමෝම විසික්කලා තියෙන දේවල් පණුව ගහනවා. දුගඳ හමනවා. පිළිකුලටපත් වෙනවා. ඔබ ඒ අයට වඩා හරි වෙනස්. ඔබ කිලිටු වුණොත් ඔබත් කුණු ගොඩට යනවා. ඒ කියන්නේ සතර අපායට වැටෙනවා. නිරලෝකයට වැටෙනවා. പ്രേත ලෝකයට වැටෙනවා. තිරිසන් අපායවන් වල උපදිනවා. අවීචිය වගේ මහා දුක් ඇති තැන් වල උපදිනවා. ඇයි එහෙම වෙන්නේ? මොකටද එහෙම වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ පිහිටට පතන කෙනෙක් වෙන්න. කවදාකවත් ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ පනෝප සීමාවෙන් ඔබට යන්නේ. ඇයි ඔබට යන්නේ නැත්තේ? ඇයි ඔබට යන්නේ නැත්තේ? ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අච්චල ගුණ දරාගෙන සරණ ගොස් සිටින නිසා. කිලුටෙක් නෙවෙයි, දිනපු කෙනෙක්. උන එක ගුණය
ඊළඟට දෙවෙනි ගුණය බලන්න. සීලවන්තකමක් තිබුණොත් එයා හරි උපාසක රත්නයක් වෙනවා. දුස්සීලුණුත් කවුද වෙන්නේ? චණ්ඩාලයෙක්. එහෙනම් දැන් පැවිද්දන්ට විතරද සීලය? පැවිද්දන් විතරද සිල් රකින්න ඕන? පැවිද්දන් විතරද සිල් රකින්න ඕන? නෑ. දැන් ඔබ මෙතුවක් කල් හිතන් හිටියේ අපි ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. අපි ගිහි අය. එයාලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පැවිද්දන්. ඒ නිසා පැවිද්දෝ සිල් රකින්න ඕනේ. අපි බලාගෙන ඉන්නවා. අපි බලාගෙන ඉන්නවා. පැවිද්දෝ සිල් රකින්න ඕන. මං අහන්නේ එකයි. ඔබ සිල් රැක්කේ නැත්තම් පින්වත් ඔබ කවුද? චණ්ඩාලෙක්. ඔබ සිල් රැක්කේ නැත්තම් ඔබ චණ්ඩාලෙක්. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න කියලායි මම ආරාධනා කරන්නේ. ඔබින් ඔබට යන්න එපා. ඔබින් ඔබට යන්න එපා. මං කියන කතාව ඔබ තේරුම් ගන්න. කය සංවර කරගත්ත කෙනෙක් වෙන්න. එයාටයි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක රත්නයක් වෙන්නේ. ඔබ වචන සංවර කරගත්ත කෙනෙක් වෙන්න. ඔබයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ. ඔබ මනස සංවර කරගත්ත කෙනෙක් වෙන්න. ඔබයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ. නැත්නම් ඔබ කවදාකවත් මේ ශාසනයේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. නැත්නම් ඔබ කවදාකවත් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ඔබ ගිහි උපාසක රත්නයක්. ආන්ගේ රත්නය ආරති විරති පටිවිරති වේරමණී කියලා සංවර වෙන කෙනෙක් වෙනවා. කොහොමද එයා සංවර වෙන්නේ? වෙන කිසිම විදිහකට නෙවෙයි. එයා සංවර වෙනවා. ප්‍රාණඝාතය කරන්නේ. ඊළඟට එයා කවදාකවත් අනුන්ගේ දේවල් ගන්නෑ. අම්මා තාත්තගේ උනත් එයා ගන්නෑ. ඔබ බිරිඳක් නම් ස්වාමියකදී ගන්නෙත් නෑ. ඔබ එහෙම ගත්තොත් එහෙම චෝර භරියා. සොර බිරිඳක්. ඇයි එහෙම වෙන්නේ? එන සොර බිරිඳක් වුණොත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙවෙයි. මං කියන කතාව ඔබට තේරෙනවා නේද? එහෙනම් ඔබ උපාසක රත්නයක්. ආන්ගේ උපාසක රත්නය අනුන්ගේ කියන දෙයක් ගන්නෑ. එන පැවිද්දෙක් අනුන්ගේ දෙයක් ගන්න එක ඔබ හොයන්න යනවා. ඔබ අනුන්ගේ දෙයක් ගත්තොත් ඔබ හොයන්න යනවද බලන්න. පැවිදි අය විතරක් නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ. ගිහි ඔබත් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක්. එහෙනම් ඔබත් කිලුටෙක්.
භික්ෂුව පරාජිකාවක්. ඔබ කිලුටෙක්. මොකක් කළොත්ද? දුස්සීලෝච හෝතේ. දුස්සීලෝච හෝතේ. දුස්සීලයෙක් වුණොත්. භික්ෂුවක් ප්‍රාණඝාතී කළොත් පරාජිකාවක්. භික්ෂුවක් හොරකම් කළොත් පරාජිකාවක්. ඔබ හොරකම් කළොත් කිලුටෙක්. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න. ඔබට මේ කතා හොද්දට වැටහෙයි. ඔබට මේ කතා හොද්දට වැටහෙයි. ඊළඟට ඔබ බලන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් කිලුටෙක් වෙන්නෙත් නෑ. භික්ෂු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් පරාජිකා වෙන්නෙත් නෑ. ඔන්න දෙවෙනි ගුණය හදාගන්න. උපාසක චණ්ඩාලයා සොරකම් කරනවා. උපාසක රත්නය සොරකම් කරන්නේ. ඔන්න ගුණ දෙකක් කියලා දුන්නා. මොකක්ද ගුණ දෙක? සොරකම් කරන්නේ, ප්‍රාණඝාතය කරන්නේ, කෝතුහල මංගල හැත්තේ වේ. දුටු ඇසු ස්පර්ශ කළේදේ මංගලයයි ගන්නවා. කවුද? උපාසක චණ්ඩාලයා. මොකක්ද? දකින දේ, අසන දේ, ස්පර්ශ කරන ලද දේ තමයි මංගල කියලා හිතනවා. ඒ උපාසක චණ්ඩාලයා. ඒ උපාසක චණ්ඩාලයා. ඒ කියන්නේ උපාසක චණ්ඩාලය හැසිරෙන්නේ දිට්ඨි මංගලික, සුත මංගලික, මුත මංගලික කියන කාරණාවලයි. දකින දේ සුබයි, අසන දේ සුබයි, ස්පර්ශ කළ දේ සුබයි කියලා හිතලා ඒ ශ්‍රාවකයා ඒ තුල එළඹිච්ච කෙනෙක් වෙනවා. ඒ තුල බැසගත් කෙනෙක් වෙනවා. ඒ තුල කල් ගෙවන කෙනෙක් වෙනවා. ඔබ උපාසක රත්නයක් නම් අසේවනාච බාලාණං බාල වැසුරු කරන්නේ. බාලු කියන්නේ මේ වයසෙන් බාල අය නෙවෙයි. ගුණයෙන් බාල නම් ඔබ ඇසුරු කරන්නේ. මොකෙන්ද? ගුණයෙන් බාල නම් ඔබ ඇසුරු කරන්නේ. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න. ඒ ශ්‍රාවකෙ කොහේවත් දුවන්නේ. එයා දුවන්නේ පණ්ඩිත අයත් එක්කයි. ඒ කියන්නේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වගේ ගුණවලින් යුක්ත අයයි ඇසුරු කරන්නේ. තමන්ට වඩා සීලී ගුණ තියෙනවා, ඇසුරු කරනවා. තමන්ට වඩා ශ්‍රද්ධාවේ ගුණ තියෙනවා, ඇසුරු කරනවා. තමන්ට වඩා ප්‍රඥාවේ ගුණ ඇසුරු කරනවා. එයාගේ ස්වභාවය, එයාගේ හැටි. එහෙම නැතු එයා මේ දකින දේ මංගලයි කියලා එයා දකින ඒව පස්සේ යන්නේ. අසන දේ මංගලයි කියලා එහෙම යන්නෙත් නැහැ. ස්පර්ශ කළ දේ මංගලයි කියලා එහෙම යන්නෙත් නැහැ. හරි ශක්තිමත් ලෙස එයා මේ බුද්ධ ශාසනය තුල හැසිරෙනවා. මේ බුද්ධ ශාසනය තුල හැසිරෙනවා. ඔබත් ඒ බඳු ගුණ පුරන කෙනෙක් වෙන්න. ඔබත් ඒ බඳු ගුණ පුරන කෙනෙක් වෙන්න.
නැත්තම් මේ ලෝකෙ ඔබට ගැලවීමක් ඇත්තේ නැහැ. නැත්තම් ඔබට මේ ලෝකෙ ගැලවීමක් ඇත්තේ නැහැ. ඔන්න බලන්න පින්වත්නි තුන්වෙනි කාරණාව. දැන් මේ මොකක්ද මං කියලා දෙන්නේ? උපාසක කිලුටෙක් සහ උපාසක රත්නයක් වෙන්නේ කොහොමද කියලා. උපාසක කිලුටෙක් වෙන්නේ කොහොමද? උපාසක රත්නයක් වෙන්නේ කොහොමද? ඔබට ඕන එකක් තෝරගන්න පුළුවන්. මම කොයි වගේ කෙනෙක්ද ඔබ තෝරගන්න. මම ඔබට ඇඟිලි දික් කරන්නේ. එහෙනම් උපාසක රත්නයක් නම් ශ්‍රද්ධාව තුල පිහිටනවා. ඔබ උපාසක රත්නයක් නම් සීලය තුල පිහිටනවා. ඔබ උපාසක රත්නයක් නම් මංගල කරුණු තුල ජීවත් වෙනවා. ඊළඟට ඔබ උපාසක රත්නයක් නම් මව්පියන්ට සලකනවා. උපාසක චණ්ඩාලය මව්පියන්ට සලකන්නේ. උපාසක චණ්ඩාලය මව්පියන්ට සලකන්නේ. පුදුම දෙයක් පින්වත්නි. පුදුම දෙයක්. උපාසක චණ්ඩාලය දෙමව්පියන්ට ගරු කරන්නේ. ගහනවා. බනිනවා. නින්දා කරනවා. අපවාද කරනවා. අවලාද නගනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ චණ්ඩාලයගේ හැටි. එහෙනම් අද සමාජය බලන්න ගිහි අය නැද්ද කියලා. මං නම් හිතන්නේ මේ මනුස්ස ලෝකේ කිසිම පැවිද්දෙක් දෙමව්පියන්ට නම් නොසලකා ඉන්න ඇති කියලා. නමුත් ඔබ බලන්න ගිහි අය කී දෙනෙක් නම් තමන්ගේ දෙමව්පියන්ට සලකන්නේ නැතුව ඉන්නවද? බලන්නේ නැතුව ඉන්නවද? ගරු කරන්නේ නැතුව ඉන්නවද? අගය කරන්නේ නැතුව ඉන්නවද? කුණු කූඩේට වගේ. දැන් මම ඊයේ පෙරේදා ඔය උපකාර කරන්න පවුල් කීපයක් හොයාගෙන අපි කරන්න යනකොට මේ මාළමේ පැත්තේ දරුවෝ තමන්ගේ ගෙදර සම්පූර්ණයෙන්ම අල්ලගෙන අම්මා ඉන්නවා පිළිකන්නේ. වැසිකිළියට යන්න ඕන ගේ වටේම අල්ල තමයි යන්නේ වටේ ওই තරම් වයසයි. අපි ගිහින් කතා කරනකොට ආවා. අපි හො මොකද දොර වහලා? නෑ මේ කවුරුත් නෑ. ඒතර ඇතුලේ හොඳට සද්ද ඇහුණ දරුවන්ගේ. ඒතර අපි කිව්වා ඇයි ගෙයින් එළියටවත් දාලාද කියලා. එතකොට මඩන්න පටන් ගත්තා. ඔව් මට කණ්ඩවත් දෙන්නේ නැහැ. දැන් කවුද මේ? චණ්ඩාලෙක්. මොකක්ද චණ්ඩාල ලක්ෂණය? මාතා පිතු පට්ටානං මව්පියන්ට සලකන්නේ. එයා වසලෙක්. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ. එයා වසලෙක්. ඊළඟට එයා පෙරදිච්ච කෙනෙක්. කොහින් පෙරදිච්ච කෙනෙක්ද? දෙලොවම පෙරදිච්ච කෙනෙක්. දෙලොවම පෙරදිච්ච කෙනෙක්. ඔබට මං කියන කතාව තේරෙනවා ඇති. ඔබ කවදාකවත් චණ්ඩාලයෙක් වෙන්න එපා. ඔබ රත්නයක් වෙන්න. ඒ රත්නේ තමයි වටින්නේ. ඒ රත්නේ තියෙන ස්වභාවය තමයි හැකි උපරිමයෙන්ම සංග්‍රහ කරනවා. කන්න බොන්න අදින්න පළඳින්න දෙනවා. ඉන්න හිටින්න යන්න එන්න දෙනවා. සියලුම යුතුයකම් කරනවා. කිසිම ભેදයක් කරන්නේ.
ඔබට මං කියන කතාව තේරෙනවා ඇති. පින්වත් ඔබ හිතන්න ඔබ ඉබ්බන්දු ගුණ පුරණ අයෙක් වෙන්න. චණ්ඩාලෙක් වෙන්න ලේසි, රත්නයක් වෙන්න අමාරුයි. එහෙනම් අමාරු දේ තියෙන කෙනා තමයි වටින්නේ. ඔබ වටිනවා මේ ලෝකෙට රත්නයක් වෙච්ච දවසට. ස්වාමි බිරිඳට සලකන්න, ස්වාමියාට සලකන්න, දරුවන්ට සලකන්න, දරුවන්ට උපකාර කරන්න. ඇයි ඔබ එහෙම කරන්නේ? ඇයි ඔබ එහෙම කරන්නේ? ඔබ සැඩොල්, ඔබ චණ්ඩාලයෙක් නොවන නිසා. ඔබ කොයි වෙලාවක හරි ඔබේ ස්වාමියාට සලකන්නේ නැත්තම්, ආචාර ගෝචර භාවයක් නැත්තම් ඔබ වැඩක් නැහැ. ඔබ වැඩක් නැහැ. ඔබ සැඩොලෙක් වෙන, චණ්ඩාලයෙක් වෙනවා. ඇයි? ඔබ කළ යුතු දේ කරන්නේ. ඔබ හොඳට ධර්ම ශ්‍රවණය කරන්න රත්නයක් වෙනවා. ඔබ ධර්මයේ විවේචනය කරන්න ඔබ සැඩොලෙක් වෙනවා. චණ්ඩාලයෙක් වෙනවා. ඔබ ධර්ම සාකච්ඡා කරන්න, ධර්ම විවේචනය කරන්න නෙවෙයි. මේ ධර්මයේ තියෙන සාකච්ඡාව පිණිසයි. හැබැයි ඔබ ධර්මයේ සාකච්ඡාවට ගන්නේ ධර්ම විනාශ කිරීම උදෙසා නෙවෙයි. දැන් ලංකාවේ ගොඩාක් විට කරන දෙයක් තමයි ධර්මයේ සාකච්ඡාවට ගන්නේ හාස්‍ය උත්පාදනය පිණිස ගන්න අය ඉන්නවා. හාස්‍ය උත්පාදනය පිණිස ඇඟ කිලිපොලා යනවා. කොහාටද මේ යන්නේ? මොකක්ද මේ කරන්න මිනිස්සු? ඒත් අපි ඒවට උත්තර දීලා වැඩක් නැහැ. ඇයි? ඒ අයගේ ස්වභාවය ඒක. අපිට ඒව වළක්වන්න බෑ. අපි එකෙන් උත්තරට හිත ශක්තිමත් කරගන්න ඔහේ ලෝව කළා කියලා අපි අහුවෙන්නේ නැහැ. අපි අහුවෙන්නේ නැහැ. උපාසක රත්නේ ධර්ම සාකච්ඡා කරනවා. ධර්ම සාකච්ඡා කරනවා. නිකං නෙවෙයි. නිකං නෙවෙයි. ඇයි ධර්මයේ සාකච්ඡා කරන්නේ? යහපත පිණිස. ධර්මයේ සාකච්ඡා කරන්නේ කුමක් පිණිසද? යහපත පිණිස. ඔබ කවදාකවත් පින්වත්නි ආයේ දේවතාවක් හිතන්න එපා. ඔබ දේවතාවක් හිතන්න එපා. ඔබ ධර්ම සාකච්ඡා කරන්න යහපත පිණිස. නැත්තම් ඔබ පිරිහෙනවා. චණ්ඩාලයෙක්, සැඩොලෙක් වෙනවා. කවුද මේ කිව්වේ? බුදුරජාණන් වහන්සේ. මේ කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට බලන්න පින්වත්නි. ඊළඟට බලන්න උපාසක රත්නයේ තියෙන ස්වභාවය. පිදී යුතු අය පුදන්නෙක් වෙන්න. ඒ නිසා තමයි හරි ලස්සන ගාතාවක් ඔබට කියවෙන්නේ. මොකක්ද? අභිවාදන සීලිස්ස. ඔබ ගාතාව අහලා තියෙනවා. මොකක්ද මේ කියන්නේ? පිදී යුතු කෙනාට පුදන්නෙක් වෙන්න. එයාට තමයි මොකක්ද? ආයුවන්නෝ සුඛං බලං. පිදී යුතු පුදන කෙනාට තමයි ආයුෂ වරණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ. කවුද පිදී යුත්තා? කවුද පිදී යුත්තා? මව්පියෝ පිදී යුත්තෝ. වැඩිහිටියෝ පිදී යුත්තෝ. පැවිදි උතුමෝ පිදී යුත්තෝ. පින්වත් ඔබ හිතලා බලන්න. එහෙනම් පිදී යුතු පුදන්නෙක් වුණොත් එයා රත්නයක් වෙනවා. පිදී යුතු පුදන් නැති කෙනෙක් වුණොත් එයා චණ්ඩාලයෙක් වෙනවා.
දැන් ඔබ ඒ බඳු අය දැකලා නැද්ද? ඒ බඳු අය අසුරු කරලා නැද්ද? ඒ බඳු අය ගැන ඔබ අවබෝධයක් ඔබට නැද්ද? තියෙනවා. අවබෝධයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? ඒ ශ්‍රාවකයන් පිළිබඳව පහදිනවා හැරෙන්න. විවේචනයට යන්නේ. මම මේ ඔබට කියන්නේ හරීම සත්පුරුෂ අරමුණේ. සත්පුරුෂ අරමුණේ. කවදාකවත් ගුණයක් පිරුණු අය විවේචනය කරන්න යන්න එපා. ඔබ මොහොතක් නතර වෙලා බලන්න. තුන්ලොවක් සනසවදාළ බුදුරජාණන් වහන්සේ වදාළ ඉගැන්වීම මොන වගේද? බුදුරජාණන් වහන්සේ වදාළ ඉගැන්වීම මොන වගේද බලන්න. 1. මහණෙනි, කෙනෙකු ළඟ යම් ගුණයක් ඇද්ද ඔහුට ගරු කරන්නෙක් වෙන්න. භාග්‍යතුන් වහන්සේ අන්‍ය ශාස්ත්‍රූන්ට ගරු කරපු තැන් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ අන්‍ය ශාස්ත්‍රවරුන්ට අනිකුත් ශාස්ත්‍රවරුන්ට ගරු කළා. ඇයි ගරු කළේ? ඒක තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණු ශ්‍රේෂ්ඨත්වය. භාග්‍යතුන් වහන්සේ ඇසතු බෝධියට ගරු කළා. ඇසතු බෝධියට ගරු කළා. මොකක්ද කරපු ගරුත්වය? ඇසපිය නොහෙලා උපකාර කළා. මොකක්ද කළ උපකාරය? අනමිස ලෝචන පූජාව. ඔන්න පිදුවා. ඔන්න පිදුවා. ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට බඳු පාඩමක් ඉගැන්වුවේ? කෘතවේදී අය ලෝකෙ දුර්ලභයි කියන්න. එහෙනම් ඔබ පිඩී යුත්තන් පුදන්නෙක් වෙන්න. පිඩී යුතු දේ පුදන්නෙක් වෙන්න. ගරු කළ යුතු කෙනාට ගරු කළ යුතු අයෙක් වෙන්න. එසේ ඔබ නොකරවනවා නම් ඔබට කියන්නේ කවුරු කියලාද? චණ්ඩාලයෙක්. උපාසක චණ්ඩාලෝච හෝති උපාසක මලංච හෝති උපාසක පතිකුට්ටෝච. නිකන් නෙවෙයි. චණ්ඩාලයෙක්, කිලුටෙක්, පච්චිම කයෙක්. කාරණා 3කින් බුදුරජාණන් වහන්සේ ඔබට හඳුන්වනවා. කරුණ කීයකින්ද? කරුණ 3කින් බුදුරජාණන් වහන්සේ ඔබට හඳුන්වනවා. ඊළඟ එක බලන්න. කර්මය නොපතාද? කර්මය විශ්වාස කරන්නේ නැහැ. කර්මය විශ්වාස කරන්නේ නැහැ කියන්නේ කවුද? අකීරියවාදියෙක්. කර්මය විශ්වාස කරන්නේ නැත්නම් එයා අකීරියවාදියෙක් වෙනවා. ඒ කියන්නේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් නැහැ. එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. එයාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඇයි? ඒ කියන කරන දේ විපාකයක් නැහැ කියලා තමයි එයා පිළිගන්නේ. අද එහෙමයිට කියන්නේ කවුරු කියලාද? අද එහෙමයිට කියන නිරාගමික කියලා. එයාට කියන්නේ කවුරුද? නිරාගමික. කවදාකවත් නැහැ. ඒතර යාලා පාවිච්චි කරන තැන මේක බුද්ධ ආගම නෙමෙයි, මේක බෞද්ධ දර්ශනය. හරි ගැඹුරු වචන තියෙනවා. හරි ගැඹුරු වචන තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගාව තිබෙ ආගමික ලක්ෂණ නෙමෙයි, බුදුරජාණන් වහන්සේ ළඟ තිබෙන දාර්ශනික ලක්ෂණ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මේ බෞද්ධ දර්ශනයක්, ආගමක් නෙවෙයි. අම්මෝ බලන්න ඕන කතා කරලා. හැබැයි දාර්ශනය තුළ ආගමික ලක්ෂණ තියෙනවා. ආගමික ලක්ෂණ තුළ දාර්ශනික සංකල්ප තියෙනවා. ඒ සියුම් ලෙස අධ්‍යයනය කළාට හම්බ වෙන එකක්. ඒ ගැඹුරින් අධ්‍යයනය කරනට හම්බ වෙන එකක්. දැන් කෙනෙක් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ මල් පූජා කිරිල්ල නැහැ කියලා. ඒක හරි ලාමක දෙයක් කියලා. ඒක දකින්නේ මොකෙන්ද? ඒක දකින්නේ ආගමික සංකල්පයක් මත. ඒ යාගේ මොලේ තරම. ඒක ඇතුළේ තියෙන දාර්ශනික පදනමක් ගැබ්බෙලා. මොකක්ද දාර්ශනික පදනම? විදර්ශනාව ඒක ඇතුළේ ගැබ්බෙලා තියෙනවා. මොකක්ද විදර්ශනාව? සක්කාය දිට්ඨිය දුරු කරන කාරණාවක් ඒක තුල ගැබ්බෙනවා. මොකක්ද කාරණාව? කායෝ තථායාති විනාශ භවන්. අන්න සකාය පිළිබඳව ඇති වෙන දෘෂ්ටිය දුරු කරන්න
ඒක කමටහනක් වෙනවා. පහම්පත්තු කරන එක හිතන මොකක් කියලාද? පහම්පත්තු කරන ආගමික දෙයක් දර්ශනය තුල නැහැ. ඒක තුළ තියෙන මොකද දාර්ශනික පසුබිමක් විග්‍රහ වෙනවා. මොකක්ද දාර්ශනික පසුබිම? මේ පහන නිවි යනවාක් මෙන් මගේ ජීවිතේද නිවි යනවා. ජීවිතය අනියත දෙයක්, මරණය නියත දෙයක්. ජීවිතය අනියතයි, මරණය නියතයි. ඔබ තේරුම් ගන්න මම මේ මොකක්ද කියන්නේ කියලා. මම මේ මොකක්ද කියන්නේ කියලා ඔබ තේරුම් ගන්න. උපාසක රත්නය කියන හරි වෙනස් කෙනෙක්. කවදාකවත් එයා ආමිසයට ගරහන්නේ නැහැ පින්වත්නි. ආමිසයට ගරහන්නේ නැහැ. එයා ගාව තියෙන ශ්‍රේෂ්ඨත්වය. එයා ප්‍රතිපත්ති විතරක් අනුගමනය කරමින් ආමිසයට ගරහන්නේ. ඇයි? උපාසක රත්නය එහෙමයි. උපාසක චණ්ඩාලයා, උපාසක කිලුටා, උපාසක පශ්චිමකයා ඒක විවේචනය කරනවා. දැන් ඔබ බලන්න එහෙම ඉන්නවද වැඩිද අඩුයිද කියලා? අපි මොනවද කළේ? පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම මල් උයන් හදපු සිටුවරු හිටියා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම මල් උයන් පාලනය කරන්න පාලකයෝ දැම්මා. උයන් පල්ලන් කියලා කිව්වා. ඒ උයන් පල්ලන්ට වෙන මොකුත් නෙමෙයි රස්සාවේ තියෙන්නේ. රස්සාවේ තියෙන එකම දෙයක්. මොකක්ද තියෙන දේ? එයාට රස්සාවේ තියෙන්නේ මල් හදන්න, මල් සකසන්න. එයාට කිව්වේ මල් මාලා කරුවා කියලා. එයාට කිව්වේ මල් මාලා කරුවා කියලා. මේ මල් මාල කරුවා මල් පිළියෙල කළේ බුදුරජාණන් වහන්සේට. කවදාකවත් ඒ අය භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට ගැරහෙව්වේ නැහැ. ඒ අය නිවන් දැක්කා. ඒ අය ලෞකික ලෝකෝත්තර දෙලව ජීවිතේම දිනාගත්තා. නමුත් අද බලන්න ලෝකේ අපි කොච්චර පිරිහුණු සමාජයක් මැද්දේද ජීවත් වෙන්නේ කියලා. ඇයි එහෙම වෙන්නේ? ඒ තමයි පින්වත්නි, මිනිස්සුන්ගේ ආශය වේගයෙන් නැති වෙලා යන කාලය එනවා. මිනිස්සුන්ගේ වරණේ වේගයෙන් නැති වීගෙන යන කාලය එනවා. මිනිස්සුන්ගේ බලය වේගයෙන් පිරීගෙන යන කාලය එනවා. මිනිස්සුන්ගේ සැපේ වේගයෙන් අහිමි වීගෙන යන කාලය එනවා. ඒකේ පෙරනිමිති තමයි පින්වත්නි දැන් පහළ වෙන්නේ. ඒ නිසා තමයි ලෝකයේ අර මෘග සංඥා පහළ වෙන ලකුණු දැන් පහළ වීගෙන එනවා. ඒ නිසා තමයි දෙමෝපියන් පිළිබඳ වෛරය ගොඩනගා ගන්නේ. දෙමෝපිය පිළිබඳ ඊර්ෂ්‍යාව ගොඩනගා ගන්නේ. ඒක තමයි ස්වභාවය. ඒක තමයි හැටි. ඒක තමයි ස්වභාවය. ඒක තමයි හැටි. ඔබට මං කියන කතාව තේරෙනවා ඇති. මොකක්ද මේ කියන්නේ කියලා? මොකක්ද මේ කියන්නේ කියලා? පින්වත් ඔබ හිතන්න, ජීවිතය කියන්නේ හරි වෙනස් දෙයක්. ඒ තමයි සැඩොල් භවෙන් නිදහස් වෙන්න වීරිය වඩන්න ඕන. චණ්ඩාල භවෙන් නිදහස් වෙන්න වීරිය වඩන්න ඕන. කිලුටු භාවයෙන් අත් මිදෙන්න වීරිය වඩන්න ඕන. උපාසක පශ්චිමකයෙක් නොවී ඉන්න වීරිය වඩන්න ඕන. ඒක හරි වෙනස් උත්සාහයක්. එයා කර්මයේ විශ්වාස කරන්න ඕන. ඇයි? මම මේ කරන කර්මය මා පිටිපස්සේ ලුහු බඳිනවා. ඒක කිසිවෙකුට අල්ල ගන්නත් බෑ, කිසිවෙකුට නවත්තන්නත් බෑ. අල්ල ගන්නත් බෑ, නවත්තන්නත් බෑ. ඒ නිසා මම වේගයෙන්ම ගුණ පුරන ශ්‍රාවකයෙක් වෙන්න ඕන. අන්න යා පින්වත්නි, දක්ෂිනාවට සුදුසු අය සොයා දක්ෂිනාව පිළිගන්වන අයෙක් වෙනවා. එයා මොකද්ද කරන්නේ? දක්ෂිනාව පිළිගැනීමට සුදුසු අයෙක් සොයා. ඒ කියන්නේ කවුද? සංඝයා සොයලා සිව්පසෙන් උපකාර කරන අයෙක් වෙනවා. කවුද? උපාසක රත්නය. ඒ උපාසක රත්නය. ඔන්න දැන් පින්වත්නි කියන භාග්‍යතුන් වහන්සේ
මහණෙනි ඉමේහිකෝ බික්කවේ පංචේ ධම්මේ සමන්නාගත උපාසක උපාසක රත්තංච හෝති උපාසක පදුමංච හෝති උපාසක පුණ්ඩරිකංචාති පංචමං. ඔබ මේ ගුණ පහ තියෙන කෙනෙක් නම් දැන් මේ චරිත සහතික ඔබට දෙනක බුදුහාමුදුරුවෝ වෙන කවුරුත් නෙවෙයි. ඔන්න ඔබට දෙන චරිත සහතික තුන බලන්න. ඒ උපාසක රත්නයක්. ඒ උපාසක පද්මයක්, පියුමක්, සුවඳ හමන එකක්. කවුරුත් පින්වත් කුණු ගොඩවල අරන් ගිහලා මේසෙ උඩ තියාගන්න. මල් අරන් ගිහලා තියාගන්න. එන පියුමක්. ඔන්න බුදුරජාණන් වහන්සේ අපට කියනවා රත්නයක් වෙන්න, පියුමක් වෙන්න, පද්මයක් වෙන්න, උපාසක හෙළ පියුමෙක් වෙන්න. කවුද මේ කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් අද ඔබ මේ ජන්මදිනයේ දවසේ උපාසක රත්නයක්, උපාසක පියුමක්, උපාසක පද්මයක්. ඒ නිසා තමයි ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම භාවනා නාලිකාව තුළින් ඉටු කළේ. ඔබට මේ පින නිවන් දකින්න උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාව මුළු ලෝකේටම මෙඩිටේෂන් ටීවී ඔස්සේ විසුරුවා ආරින්න නොගේගොඩ නාවල පාරේ සමන් මාවතේ පදිංචි අමිතා පෙරේරා මහත්මිය අගෝස්තු මාසේ 1 වෙනි අද දින සේ ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙමුතුම් ධර්ම දානමය පිනෙන් එතුමියට නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, දිගාසිරි සම්පත්ම සැලසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත් පුණ්‍ය ඵල ධර්මය සීල දෙවියෝ සතුටු සිත් ඇති වනමෝදං කරගනිත්වා කියලා අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දානයේ ජනිත වන මේ මහා පුණ්‍ය ශක්තිය ලක්වැසි ලෝවැසි හැම දෙනාටත් අනුමෝදන් අනුමෝදන් වෙත්වා කියලා අදිෂ්ඨාන කරනවා. මට කුසල ලබා දුන් මගේ මව්තුමියටත් මාව පෝෂණය කළ මගේ පියාණන්ටත් ඒ වගේම මා පැවිදි කරගත් ආචාර්ය උත්තමයන් වහන්සේලාටත් ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාරාධිපති අවසරයි අමුණුගම රාජගුරු විපස්සිනායක හාමුදුරුවන්ටත් සසර මඟ සැපවත්ව නිවන් මඟ වැඩේවායි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වෘද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං තී. හැම දිනාටම තෙරුවන් සරණයි.